පානදුර බුදු පුරවරයට ඉමහත් අභිමානයක් ගෙන දෙන විහාරස්ථානයන් අතර ප්‍රමුඛ ස්ථානයක් වන්නේ ඓතිහාසික ගල්ගොඩ ශ්‍රී මහා පුරාණ විහාරස්ථානයේ බව ඔබ සැම අභිවාදයෙන්ම පිළිගන්නා කරුණකි. එමෙන්ම බුදු පුරවරයේ අභිමානය සහ ගෞරවය රැක ගැනීමට ගල්ගොඩ ශ්‍රී මහා පුරාණ විහාරස්ථානයේ සිදු කරනු ලබන ශාසනික ආගමික ජාතික මෙහෙවරද ඉමහත්ය. ඒ අතර සෑම සෙනසුරාදා දිනකම සිදු කරනු ලබන ආශිර්වාද අධිෂ්ඨාන පහන් පූජාව සහ නවග්‍රහ ශාන්ති පූජාව සිදු කරනු ලබන්නේ සමස්ත රටටම පමණක් නොව විදේශගතව සිටින සෑම දනවිත ආශිර්වාදය ප්‍රාර්ථනා කරමිනි. එමෙන්ම දිනපතා අලුයම් කාලයේ සිදු කරනු ලබන ප්‍රණීත ක්‍රියාහාර පූජාවද බොදු දනවිත ලබා දෙන පූර්වාදර්ශයකි. එවන් පසුබිමක් තුළ කෙටි කාලයක සිට එම කටයුතු අඩපණ කරලීම සඳහා මිත්‍යා දෘෂ්ටිකයන් 5-6 දෙනෙකු විසින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතාවට එරෙහිව දිගින් දිගටම පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කිරීම විස්මයට කරුණකි. එහිදී කැපී පෙනෙන කරුණක් වන්නේ එම කටයුත්ත සිදු කරනු ලබන්නේ උපැන්න සහතිකයේ බෞද්ධ කියා සටහන් ඇති පිරිසක් වීමයි. දිගින් දිගටම බාධා කිරීම මත නායක සාමින්ද්‍රයාණන් වහන්සේගේ කාරුණික බව නිසා ශබ්ද විකාශන යන්ත්‍රයන් වන ලවුඩ් ස්පීකර් දැමීම නවතා පුදබිමට පැමිණෙන 100,000 ගණනක් පමණ සදහැවතුනට ඇසින පරිදි බෆල් යන්ත්‍ර දෙකක් පමණක් පාවිච්චි කිරීමට කටයුතු කරන ලදී. එනමුදු ඒටද නීතිමය ක්‍රියාමාර්ගයන් තුලින් තව තවත් බාධා එල්ල කරනු ලබන්නේ පදනම් විරහිත වීම කනගාටුවට කරුණකි. එනිසාම මේ සම්බන්ධව විවෘත කතිකාවතක් පසුගියදා විද්වත් සදහැවතුන්ගේ සහභාගීත්වයෙන් විහාරස්ථානයේ සිදු කරනු ලැබුව අතර මිසදිතුවන්ට එරෙහිව ප්‍රබල හඬක් තිබීම සතුටට කරුණකි. නුදුරේදීම මිත්‍යා දෘෂ්ටිකයන්ගේ මේ උතුම් පින්කම් මාලාව බේරා ගැනීමට ප්‍රබල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සදහැවතුන් එක්රොක් වීමද සතුටට කරුණකි. ඉරිසියාවෙන් වෛරයෙන් කුජීත වූ මිසදිතුවනි, ඔබගෙන් ඇසීමට ඇත්තේ එක් දෙයක් පමණි. ඔබ කොවිලොව යන්නේ මරණින් පස්සේ යන වදන පමණක්ය. තව දෙයක් කීමට ඇත. මිසදිතුවනි, දෙතනේ කිරිපොවා ඔබ හැදූ වැඩූ පෙම්වර අම්මාට දහස් ගණනකගේ මුවින් සාප කරවන්නට එපා. දහදිය හෙලා ඔබ හැදූ තාත්තාට සාප කරවන්නට එපා. ඔබගේ ලෙයින් උපන් දරුවන්ට සාප කරවන්නට එපා යන කාර්මික ඉල්ලීම පමණි.